ආයිබෝවන් විශ්වයේ අසිරිමත්ම ශක්තියින් සහ ග්‍රහ තාරකාවල රහස් සොයා යන ඔබ සැමට සුබ දවසක් වේවා. ජාත්‍යන්තර සාම පාගමන ශ්‍රී ලංකාවට පැමිණීම මේ දිනවල කාගෙත් කතාබහට ලක්වන මාර්තුකාවක්. මෙය හුදු දේශපාලනික හෝ සමාජීය සංසිද්ධියක් පමණක්ද නැතිනම් මෙහි පිටුපස සැඟවුණු ජ්‍යෝතිෂ්‍යමය සහ විශ්වීය බලපෑමක් තිබෙනවාද? අද බවහස්තහෙළයා තුළින් අපි කතා කරන්නේ ඒ ගැනයි. මිතුරනි, මේ මොහොතේ ග්‍රහ මණ්ඩලය දෙස බැලීමේදී පෙනී යන්නේ ගුරු සහ සෙනසුරු වැනි ප්‍රබල ග්‍රහයන්ගේ සංයෝජනයක් ලෝක දේශපාලනයට සහ මානව හිතවාදී ක්‍රියාවලට විශාල බලපෑමක් එල්ල කරන බවයි. ගුරුගේ බලපෑම, ගුරු කියන්නේ යුක්තියේ සහ සාමයේ ග්‍රහයක්. ජාත්‍යන්තර වශයෙන් මෙවැනි සමාදානශීලී ජාත්‍යන්තර වශයෙන් මෙවැනි සමාදානශීලී බලවේග ශ්‍රී ලංකාවට පැමිණීම හරහා පෙන්නුම් කරන්නේ රටේ පවතින අර්බුදකාරී ශක්තියින් සමනය වීමට පටන් ගන්නා පෙරනිමිත්තක් ලෙසටයි. ශ්‍රී ලංකාවේ කේන්දරය අපේ රටේ කේන්දරයට අනුව මෙවැනි ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම මින් පෙර පැවති අඳුරු කාල පරිච්ඡේදයක අවසානය සනිටුහන් කිරීමක් ලෙස ජ්‍යෝතිෂයේ හඳුනාගත හැකි. ඒ වගේම විශ්ව ආකර්ෂණ නීතියට අනුව යම් රටක පොදු ජනතාවගේ මනස සාමය සහ සහජීවනය කෙරෙහි යොමු වන විට විශ්වය විසින්ම ඒ සඳහා අවශ්‍ය මම්මාවත් නිර්මාණය කරලා දෙනවා. මෙම ජාත්‍යන්තර සාම පාගමන යනු එවැනි සාමූහික ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක්. ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණෙන ඒ ධනාත්මක තරංග අපේ රටේ භූමියට එක්වීම තුළින් මනෝවිද්‍යාත්මකව මෙන්ම ආධ්‍යාත්මිකවද විශාල පිබිදීමක් ඇති කළ හැකි. ජ්‍යෝතිෂයට අනුව මේ කාලය තුලදී අප කළ යුත්තේ කුමක්ද? අපේ සිත් තුලත් වෛරය සහ ක්‍රෝධය පසෙකලා මෛත්‍රිය සහ සාමදානය වගා කර ගැනීමයි. එවිටයි අපට විශ්වයේ ආශිර්වාදය ලබාගෙන අපේ පුද්ගලික ජීවිතය මෙන්ම රටේ අනාගතයත් යහපත් කරගත හැකි වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද? පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි ගැඹුරු විග්‍රහයන් සහ විශ්වීය රහස් දැනගැනීම සඳහා බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අප සමග රැඳී සිටින්න. ඔබ සැමට විශ්ව ශක්තියේ රැකවරණය ලැබේවා. ස්තුතියි. ආයිබෝවන් විශ්වයේ අසිරිමත්ම ශක්තියින් සහ ග්‍රහ තාරකාවල රහස් සොයා යන ඔබ සැමට සුබ දවසක් වේවා. ජාත්‍යන්තර සාම පාගමන ශ්‍රී ලංකාවට පැමිණීම මේ දිනවල කාගෙත් කතාබහට ලක්වන මාර්තුකාවක්. මෙය හුදු දේශපාලනික හෝ සමාජීය සංසිද්ධියක් පමණක්ද නැතිනම් මෙහි පිටුපස සැඟවුණු ජ්‍යෝතිෂ්‍යමය සහ විශ්වීය බලපෑමක්
තිබෙනවාද? අද භවහස්ත හෙළයා තුළින් අපි